හායි ළමයි නෙතුවාට මගේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ළමයි මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. වීඩියෝ එක ඉවර වෙනකල් බලන්න. ඒ වගේම ඔයාලට මේ ආර්ට් එක දැක්කම හිතෙන දේ පුංචි කමෙන්ට් එකක් දාන්න. ලයික් එකක් දාලා විල්ල පුළුවන් නම් පුංචි සපෝට් එකක් දෙන්න. ඔයාලා දාන ලයික් එක නිසා මගේ වීඩියෝ එක තව කෙනෙක් අතරට යන්න උපකාරී වෙනවා. මොකද මේක ෂෝට් වීඩියෝ එකක් නෙවෙයි. ලොං වීඩියෝ එකක්. ලොං වීඩියෝ එකට ලයික් එකක් කියන එක ගොඩාක් වැදගත්. ඉතින් පුළුවන් නම් ලයික් එකක් දාන්න. හරිද? ඔයාලා ආර්ට් එකේ අඩුපාඩුවක් දැක්කොත් ඒක මට කියන්න. මොකද මම දන්නවා සමහර විට මෙතන දැන් මම ආර්ට් එකේ ෆොටෝ එකකුයි ආර්ට් එක අඳින්න ගත්තු මේ ෆොටෝ එකයි දෙකම දාලා තියෙනවා. එතකොට ඒ දෙක අතර තියෙන වෙනස ඔයාලට තේරෙනවා අන්තිමට මම මේ ෆොටෝස් දෙක දාලා තියෙනවා. ඔයාලට මේ ෆොටෝස් දෙක අතර වෙනසක් තේරෙනවා නම් මොනවා හරි හදාගන්න අඩුපාඩු තියෙනවා නම් දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මම දැක්කා මගේ YouTube channel එකේ ඉන්නවා ආටිස්ලා ආර්ට් කරන ආටිස්ලා කිහිප දෙනෙක්ම ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මගේ වීඩියෝ එක දැක්කොත් මට පුංචි උදව්වක් විදිහට ඒක කියලා දෙන්න. මොකද මම තාම පුරුදු වෙන කෙනෙක්. කවුරු හරි කෙනෙක් කියලා දෙන දෙයක් මම අහනවා. මම ඒකට කැමතියි. මොකද ආර්ට් කියන දේ අපි එන්න වැඩි දියුණු කරගන්න ඕනි තමයි. අපි ඒක නිහතමානීව ඒක හිමීට වර්ධනය කරගන්න ඕනි. මොකද මට මගේ ආර්ට් එකක අඩුපාඩු දකින්න පුළුවන් සාපේක්ෂ ප්‍රමාණයකින්. ඒත් මට සම්පූර්ණයෙන්ම හරි ගස්ස ගන්න කොයි විදිහටද කියලා තේරුම් ගන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා අඩුපාඩුව කියලා දෙනවා වගේම ඒක හරි ගස්ස ගන්න විදියත් කියලා දෙන්න. ඉතින් මම ඒක පුංචි විදියට ඉල්ලන්නේ මොකද අපි අඩුපාඩුවක් කාට හරි පෙන්නලා දෙනවා නම් අනිවාර්යෙන් ඒක හදාගන්න විදියත් කියලා දෙන්න එපා. ඒ නිසා කියලා දෙන්න පුළුවන් විදියට තේරෙන විදියට මට කියලා දෙන්න. මම ඇත්තට මේක අඩු කරගන්න කැමතියි. එහෙම දෙයක් තියෙනවා නම් කොහොමදත් මේ ආර්ට් එකේ අඩුපාඩු තියෙනවා. ඒක කාටත් අර නිකම් බලලා නෙවෙයි ඇත්තටම හරියට ආටිස්ට් කෙනෙක් බලනකොට බල නැහැ අඩුපාඩු දකිනවා. ඉතින් ඔයාලා කියලා දෙන්න. ලොක්කයියාගේ ආර්ට් එක අලුතෙන්ම දකින කෙනෙක් නම් බලනවා ඇති කෝ මේ ආර්ට් එකේ ඉතිරි කොටස කියලාවිල්ලා. ඒ කියන්නේ කලින්ම ඇඳපු ටික කෝ කියලාවිල්ලා. ඒ වගේම මම මැදක් හරියට යනකොට ආය ආර්ට් එක අඳින එක නතර වෙනවා අන්තිමටදී. ඇයි මෙහෙම ආර්ට් එක දාලා තියෙන්නේ කියලා කවුරු හරි කියන්න පුළුවන්. මෙහෙමයි මම මේ ලයිව් මේ ආර්ට් එක ලයිව් ඇඳපු ආර්ට් එකක්. මම හැමදාම ලයිව් එකක් ඇවිල්ලා ලයිව් එකේදී ආර්ට් එක අඳිනවා පොඩි වෙලාවක්. ඉතින් ඒක නිසා මේ සම්පූර්ණ වීඩියෝ එකම නැහැ. සමහර වෙලාවට මට වීඩියෝ කරන්න අමතක වෙනවා මම ආර්ට් එක අඳිනවා. ඉතින් ඒක නිසා මට සම්පූර්ණයෙන්ම වීඩියෝ එකක් පෙන්වන්න විදියක් නැහැ. ආසාවට ලස්සනට මේ වීඩියෝ එක හරි ගැස්සුවා. ඉතින් බලන්න ඕගොල්ලෝ මම ෆොටෝස් දාලා තියෙනවා කෑලි කෑලි වලට දාලා විල්ල. ඒ කියන්නේ කොටස් ගහගත්තු ෆොටෝස් වගේ. ඉතින් ඒවත් බලලා විල්ල ලස්සනයි නම් කියන්න. ඔයාලට මම ඔය මේ වීඩියෝ එකේ අතරතුරේදී දාලා ඇති ජෙල් එකක්. මම ඇයි ඒ ජෙල් එක ගන්න කියලා කාට හරි හිතෙන්න පුළුවන්. මං ඒ වෙලාවේ කොහොම හරි පැන්සල් උල් කරලා තිබ්බා. පැන්සල් උල් කරලා විල්ලා අර අතේ හේදුවට මාව චුට්ටක් දෙවිල්ල ගන්නවා. හරිද? ඇඟිලි ගාව ඒ තියෙන තැන් ටික ලාවට නිකන් දෙවිල්ලයි වගේ ඒ පැන්සල් කුඩු වලට. ඉතින් මම ඒක නිසා තමයි මේ ජෙල් එක පාවිච්චි කරන්නේ. හරිද? ඒක මම ඔයගලන්ට පෙන්නලා ඇති. මම එක දවසක් ලයිව් එකේ කිව්වා ඒක මොකක්ද කියලා විල්ල මගෙන් ඇහුවා දෙතුන් දෙනෙක්ම මොකක්ද අක්කේ ඒක මේ ඔයා මූණේ ගාන එකක්ද කියලා. අනේ නැහැ මම මේක ගානේ අත් දෙකේ මේ ඇඟිලි වල. ඉතින් ඒකෙන් ඒ දෙවිල්ල ගතිය ටිකක් අඩු වෙනවා. ඒ වගේම තමයි ආර්ට් එක කරන්න සමහර වෙලාවට ගානවා. ඒතකොට නිකන් අත් දෙක නිකන් අර අමුතු ෆ්‍රෙෂ් ගතියකින් තියෙනවා. ඉතින් මම ඒකට කැමතියි. ලයිව් එකේ ආර්ට් එක අඳිනවා දැක්ක කෙනෙක් නම් අපි ලයිව් එකේ ආර්ට් එකට ඉන්දියපු කෙනෙක් නම් ඒක කමෙන්ට් එකකට දාන්න මේ අක්කේ මාත් ලයිව් එකේ හිටියා එහෙම කියලා. ඔයාලා දන්නවද මම හැමදාම ආර්ට් එකක් කරනකොට කියනෝ නේද ආර්ට් කියන්නේ භාවනාවක් කියලා. මම ගොඩක් වෙලාවට ඔය ආර්ට් එක දැන් ඔය වීඩියෝ කරලා තියෙන එකක් තියෙන්නේ ගොඩක් රැයට වීඩියෝ කරපු වීඩියෝ කොටස්. මම රැයට ආර්ට් එක කරන්නේ ඇත්තටම මට මාර සතුටක් දැනෙනවා. ඒ කියන්නේ අර මනස රිලැක්ස් වෙනවා වගේ දැනෙනවා. ෆොටෝ ෆෝන් එකෙන් ඒ පින්තූරේ බලාගෙන විල්ලා මම මේක කොලේට ගන්නකොට මට ඇත්තටම දැනෙනවා අනේ මාර සතුටක්. ඒක හරිය නිකන් හිත නිවන භාවනාවක් වගේ. ඇත්තටම චුට්ට වැඩි වෙනකොට ඒකේ රූපේ පේනකොට මට ඇත්තටම මාර මේ එකක් එන්නේ. අනේ
මට තව ටිකක් ඒක ඉවසීමෙන් අඳින්න තිබ්බනම් තව මොකක් හරි ඩීටේල් එකක් දාන්න තිබ්බනම් කියලා කියන්නේ එහෙම එනවා ආර්ට් එක ඇඳලා ඉවරුණාට පස්සේ අර අඳිනකොට පුළුවන් තරම් උපරිම කරන්න බලනවා. මට තව පුංචි වැරද්දක් තියෙනවා මගේ. මම ආර්ට් එකේ අන්තිම ටිකේදී පොඩ්ඩක් කලබලයි වගේ මට තේරෙනවා. දැන් ඒක නතර කරගන්න ඕනි කොහොම හරි මුලදී තිබ්බ මේ වේකම අන්තිම වෙනකොට තියාගන්න ඕනි. ඉතින් ඒක අනිවාර්යෙන් කරන්න ඕනි දෙයක්. හිතන තරම් ලේසි නැහැ. මං කතා කරන ගාන සද්ද වැඩි නේද? ඒක කාට හරි නෝට් වුණාද? අර මට මේ දැන් කතා කරනකොට ඒක අර නිකන් අවුල් වගේ ගතියක් තේරෙනවා ඇති. ඒක එච්චර හිතන්න එපා හොඳේ. මම තාම මේ වැඩේ කරන්න පටන් ගත්ත මුලනේ. කියන්නේ එහෙම ඩබින් කාත් එක්ක හරි කතා කරන විදිහට මේක කරලා නැහැ මීට කලින්. ඒක නිසා මම මෙහෙම තියෙන පොඩ අවුල. ඒක එච්චර හිතන්න එපා. ඔයාලා නෙතු ආර්ට් YouTube channel එකේ live එකකට ඇවිල්ලා නැති කෙනෙක් නම් live එකට එන්න. ඔයාලට ඒකෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් පාවිච්චි කරන පැන්සල් ගැන එහෙම අහන්න තියෙනවා නම් ඒව අහන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කියලා දෙන්නම්. දැන් live එකේදී මම කියලා දෙනවනේ පැන්සල් වල මේ පැන්සල් මම පාවිච්චි කරන්නේ මේ කොළවල මම අඳින්නේ. එතකොට මේකට පාවිච්චි කරේ මම මෙහෙම දෙයක් එහෙම කියලාවිල්ලා මම දවසක වීඩියෝ එකක් දාන්නම්. මග ගාව තව බඩු වගේක් ගන්න තියෙනවා පෙන්සිල් ආර්ට් කරාට ඒකටත් ඕන කරලා තව බඩු ටිකක් තියෙනවා. ඉතින් ගන්න තියෙන බඩු අරගෙන ඉවිල්ලා මම ඕගොල්ලන්ට පුංචි වීඩියෝ එකක් විදියට ගෙනලා දෙන්න. ඔයාලට මොකක් හරි අහන්න තියෙනවා නම් අහන්න. මම මාමගෙන් මට ආර්ට් කියලා දෙන මාමගෙන් අහලාවිල්ලා එහෙම ඕගොල්ලන්ට කියන්නම්. ලොකුවට මම දන්නෙත් නෑ නම් මොකද අනන මකන කියලා කිව්වට මම මේකට කියන නම හරියටම දන්නේ නැහැ ඇත්තටම. ඉතින් ඒ වගේ තමයි මම ආර්ට් කරන බඩු ගැන ලොකුවට නම් දන්නේ නැහැ. මේ ඒ වුණාට ඕගොල්ලන්ට මොකක් හරි දැනගන්න ඕන නම් කියන්න. මම මේ නම් හොයලාවිල්ලා ඕගොල්ලන්ට ඒ නම් ගැන කියන්නම්. මම පාවිච්චි කරන බඩු නම් ගන්නේ මාමට කියලාවිල්ලා. ඉතින් මට ආට්ටු ගණන මාම තමයි නුවරින් ඒ බඩු මට අරගෙන විල්ලා කුරියා ගත්තවිල්ලා මෙහෙට ගෙන්න එවන්නේ. මම සල්ලි දෙනවා මාමට අරන් දෙන්න කියලා ඊට පස්සේ යා මම දාන ගාන සමහරට මදි වෙනවා. ඉතින් යාම තමයි ඒක ඉතුරු ගාන පියවලිල් අරන් දෙන්නේ. කිසිම වෙලාවක නිකන් මේවා කරලා දෙන්නේ නැහැ. හැමතිස්සෙම කියන්නේ පුතේ ඔයා දෙයක් කරන්න ඕනි, ඔයා ඉස්සරහට යන්න ඕනි. එහෙම කියලා හැමතිස්සෙම මොටිවේට් කරලා මාම මෙහෙම මේවා කරන ලොක්ක අයියා මාමා ඇත්තම ලොකු සපෝට් එකක් දෙනවා අපේ ගෙදරින්. ගෙදර අය නම් කරදරයක් නැතුව මේ ටික කරගන්න දෙනවා. සාමාන්‍ය ගෑන් ළමයි ලයිව් එකක් ඇවිල්ලා මේ වගේ දෙයක් කරනකොට සමහර විට බනින්න පුළුවන්. එහෙම බනින්නේ නැහැ. කරන්නේ මොකද්ද කියලා දන්නවා. ඉතින් ඔයාලට මගෙන් ආර්ට් එකක් කරගන්න කැමැත්තක් එහෙම තියෙනවා නම් ඔයාලට පුළුවන් ලයිව් එකේදී මම ආර්ට් මේ ලොක් අයියාගේ නම්බර් එක දානවා. මොකද මගේ නම්බර් එක දාන්නේ නැහැ. මම ගෑන් ළමෙක් විදියට එහෙම නම්බර් එක දාලාවිල්ලා මට බොරුවට සමහර ළමයි ඉන්නවනේ නම්බරයක් දැම්මට පස්සේ ඒකට වෙන දේවල් වලට කතා කරනවා. ආර්ට් එකක් කරගන්න විතරයි නම්බරේ දාන්නේ වෙන මොකටවත් නෙවෙයි. හරිද? ලයිව් එකේදී මම කියනවා ඇයි අපි නම්බරේ දාන්නේ කියලා මේ ඉතින් ඔයාලට පුළුවන් මට මාව කන්ටැක්ට් කරගන්න ලොක් අයියා හරහා. ඉතින් ලයිව් එකේදී නම්බරේ ගන්න වෙන කාට හරි මේකේදී ඕන වුණොත් ඒත් කමෙන්ට් එකක් දාන්න මම හාලවිලා අයියාගේ නම්බර් එක දාන්නම්. ඉතින් ඔයාලට වෙන්නේ මාත් එක්ක කතා කරන්න නෙවෙයි අයියත් එක්ක කතා කරන්න. ඒ නිසා බොරුවට මේ වෙන දේවල් වලට නම් දාන්න එපා. හොඳේ මම මේක කලින්ම කියන්න මොකද සමහර අය කෝල් කරලාවිලා මේ මං කියලා හිතාගෙන අනම්මනම් දානවා. අනම්මනම් කතා කරන්න එනවලු කියන්නේ. හරි මවාපෑමක් කරන්න. ඉතින් එහෙම කරන්න එපා. මේ පිරිමි ළමෙක් මම මේක ලයිව් එකේදීත් කියනවා මේ ලොක් අයියාගේ නම්බරේ දාලා තියෙන කියලා. අනේ හරියට අහගෙන ඉන්නේ නම්බරේ දැක්ක ගමන් කතා කරන මොට්ට ළමයි ඉන්නවත් එක්ක එහෙම වෙන්න එපා. ඉතින් දැන්ට මම ඉස්සරහට ෆොටෝස් ටිකක් දාන්න ඔයගොල්ලෝ බලන්න. ආර්ට් එක ලස්සනයි කියලා කියන්න. ඔයගොල්ලන්ට ආර්ට් එක ගැන හිතන දේ කියන්න. මම ලොකුවට මේක ගැන දන්නේ නැහැ. ඉතින් ඉස්සරහට මම ලස්සන වීඩියෝස් අරගෙන එන්න. ඔයගොල්ලෝ හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බලුවා. ඔයාට ස්තුතියි. මං යන්නම්. බයි. නෙතු ආර්ට්